කොහොමද යාළුවනේ? ඉතින් අදත් ඔයාලා හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් ඔන්න අද මං අරන් ආවේ මම වගා කරපු දේවල් මොනවද කියලා ඔයාලට පෙන්නන්න. ඉතින් මම මේ වගා කරා. ඉතින් මේ ඔයාලට පේනවනේ. ඉතින් අපි හැමෝටම පුළුවන් මොකක් හරි ප්‍රයෝජනවත් ගහක් ගෙවත්තේ හිටව ගන්න. ඒකෙන් අපට ලැබෙන්නේ මාරම සතුටක්. සහ ඒ වගේම අපිට ඒවා කෑම වේලට එක් කරගන්න පුළුවන්. දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවා නම්. ඔන්න ඉතින් මම හිටවගත්ත මේවැල් වටේට දැන් තනකොළ වැවිලානේ. ඉතින් ඒව ටික සුද්ධ කරලා පිරිසිදු කරගත්තා. එතකොට හොඳට මට ලේසි පොර ටිකක් දාගන්න. ඉතින් ඔන්න ඔහොම තමයි මම සුද්ධ කරගත්තේ. සුද්ධ කරලා වලවල් හාරලා පොර දැම්මා. පේනවනේ දැන් පලාතම පේන්නේ තරමටම මාරම ලස්සන විදිහට වැල් ටික හැදිලා තියෙනවා. ඉතින් මෙතන පැෂන් වැල් ටික මං අහක් කරේ නෑ. මොකද ඒවත් ඇත්තටම තියෙන එක ප්‍රයෝජනවත්නේ. එතකොට අපිට බීමක් හදාගෙන බොන්න පුළුවන්. ඒ වගේම ඉතින් කටරොඩු මල් එහෙම පාට දෙකකින්ම මෙතන හැදිලා. ඉතින් ඒවා පූජා කරන්න පුළුවන්. කරවිල වැල් කීපයකුත්ම තියෙනවා. ඉතින් ඒවත් එහෙම තියෙන්න ඇරියා. මොකද මං හැදුවේ මේ වගා විතරක් වුණාට දැන් ගොඩාක් වැල් මෙතන තියෙනවා. ඉතින් මම අද ටවුන් ගියා පොඩි වැඩ වගේක් කරගන්නත් එක්ක. ඉතින් ඔන්න අර මාළු තියෙනවනේ විකුණන්න කඩයක් මාළු. ඉතින් එතනට ගියාම අනිවාර්යෙන් මොනවා හරි ගන්න හිතෙනවා. ඉතින් අර එදත් මම වීඩියෝ එක කිව්වේ අනවශ්‍ය වියදම් කරන්න හොඳ නෑ කියලා. ඒ වුණත් අපේ හිත ඇදලා යනවා. ඉතින් අර මං ගත්ත මාළු ටැංකි වලට දාන්න ඔය ලස්සන අයිටම් තියෙනවනේ. ඉතින් මං අයිටම් දෙකක් ගත්තා. 120යි එකක් උනේ. ඉතින් මං ඒ අයිටම් දෙකක් ගත්තා. ඒ වගේම අර චිප්ස් ගත්තර වැලි ජාති තියෙන ඔය වැලි කැට එක පාට වලින් ඒගොල්ලෝ කිරලා තමයි දෙන්නේ. මං ග්‍රෑම් 200ක වගේ ඒ කැට ගත්තා චිප්ස්. ඉතින් මාළු ටැංකියට දැම්ම ඒ ගල් කැට ටික. ඉතින් සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොනවදනේ මේ දේවල් ඔව සාමාන්‍ය දේවල්නේ කියලා. ඉතින් ඇත්තටම අපි දැන් හිතන්නකෝ මානසික වැටිලා ඉන්න වෙලාවක, ඒ කියන්නේ හිතේ ප්‍රශ්නයක් තියෙන වෙලාවක, තරහෙන් ඉන්න වෙලාවක නිකමට මාළු ටැංකියක් දිහා බලන් ඉන්න. එතකොට අපේ අර තියෙන කිසිම දෙයක් මන්නම් මාළු එහෙට මෙහෙට යනකොට ඒක දිහා බලන් ඉන්නකොට කිසිම දෙයක් ඔලුවට එන්නේ නැහැ. ඒ කියන්නේ මනස සැහැල්ලු වෙනවා. එතකොට අපිට දේවල් කරගන්න පුළුවන්. අපේ එදිනෙදා දෛනික කටයුතු හරියට කරගන්න පුළුවන්. ඉතින් අර දැන් ඔය වෛද්‍යවරු පවා කියනවනේ මේ වගේ දේවල් කරාම හොඳයි කියලා. ඇත්තටම මේකේ ප්‍රතිඵලයක් තියෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මාළු ටැංකිය මම ඕගනයිස් කරගෙන තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මාළු ටැංකියේ මාළු මම අර චිප්ස් ටික දාන වෙලාව. ඉතින් ඔන්න ඔහොම තමයි අර මං ගත්ත ගස් දෙකයි දැන්ට ගත්තේ. 120යි එකක් මං ගත්තේ නම් රුවන්වැල්ලෙන්. මාළු කඩවල වල මේවා තියෙනවා විකුණන්න එක අයිටම්. තාමන් දැක්කා තව මාරම ලස්සන එක පොඩි පොඩි අයිටම් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ගන්න බෑනේ. පුළුවන් වෙලාවට අතේ කීයක් හරි තියෙනකොට ගන්නවා. ඉතින් මම හිතාගත්තා තව ඉස්සරහට
ලස්සනට තව දේවල් ගන්න ඕනි කියලා. ඉතින් ඒ වීඩියෝ එක තමයි ඔයාලටත් බලන්න ගෙනාවේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ බලන අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා මට subscribe එකක් දාලා මේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ ටැංකිය. මේක මේ කොළ පාට්ට මෙහෙම මේ දියසෙල් බැඳෙන්න මන් තියලා තියෙන්නේ. මේකේ මේ කලින් තමයි ඔය එහා පැත්තෙන් පෙන්නුව ටැංකියට මේ අර මේක හිටිය මාළු ටික මාරු කරේ. මොකද මේකේ මේ අර මේ මාළුවෙක් මේ පැටව දාලා. ඔයාලට පේනවද නම් දන්නේ මේ ඕකේ පැටව දාලා තමයි ඉන්නේ. ඒ නිසා තමයි මේ ඔන්න ඔහොම ඉතින් ඒකේ අර මේ වතුර නිතරම හක් කරන්නත් බෑ. මේ පොඩි මාළු පැටව ඉන්න හින්දා ඒක ඉතින් අර දියසෙවලත් එක්ක එහෙම තියෙන්න ඇරියා. මේ ඒගොල්ලෝ ඒක ඉතින් ලොකු වෙනවනේ. ඒගොල්ලන්ට අර කන්න එහෙමත් පුළුවන්. මොකද මාළු දියසෙවල් එහෙම කනවනේ. ඒකට කෑමත් ගොඩ දාලා පුරවන්නේ. ඉතින් ඔයාලට පේනවනේ මං මෙන්න මේ ගහටත් ටිකක් දාගත්තා පාටි. ඔන්න ඔහොම තමයි ඉතින් මං තියන් ඉන්නේ. ඉතින් මේ ඔන්න ඔහොම තමයි ඉතින් මගේ මාළු ටැංකිය තියෙන්නේ. ලස්සන නම් කමෙන්ට් එකක් දාන්න. මාළු ටැංකිය ඔන්න ඔහොම තමයි අර ගෙනාපු ගස් ටික එහෙම තියලා ගල් දාලා තියෙන්නේ. ඔන්න ඉතින් මං දැන් රුවන්වැලි ගිහින් එනකොට ගෙනාවා මේ රෝල්ස් ගෙනාවා. ඒ වගේම වඩේ ගෙනාවා උළුදු වඩේ. ඉතින් ඒකක් කාලා දැන් තේ එකක් බොන්න තමයි හදන්නේ. නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොනතරම් දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවනම්. ඔන්න පේනවනේ මේ දවස්වල හරියට වැස්ස. ඔන්න ඉතින් ආයෙමත් වහිනවා. ඉතින් මේ වැස්සේ තේ එකක් බොන්න හොඳම වෙලාව. ඔන්න ඉතින් මම තව කෑමක් නම් හදාගත්තා. මේක මේ හදන්නේ අර සීනි දාලා එහෙම හාල් පිටි වලින් මේක හදලා තියෙන්නේ. ඇත්තටම මාරම රසයි. මේ ඔයාලට මම රෙසිපිය පහලින් දාන්නම් මේක හදන්නේ කොහොමද කියලා. ඉතින් මේක මගේ ඩේ ව්ලොග් එකනේ. ඉතින් මේ කෑම හදන එකක් නෙවෙයි හින්දා හදන්නේ මෙහෙමයි. එහෙම කියා දිගට විස්තර කරන්න. එතකොට ඔයාලටත් වීඩියෝ එක එපා වෙනවනේ බලන්න. ඒ නිසා කෙටියෙන් මම මේක මේ හදන විදිහ තමයි පෙන්නන්නේ. මේක හදන්න ඕන මේ භාවිතා කරන්නේ මොන අමුද්‍රව්‍යද කියලා මම ඔයාලට පහලින් දාලා තියන්නම්. ඉතින් ඔන්න ඔහොම තමයි මේ අද දවස ගත වෙන්නේ. ඉතින් මගේ වීඩියෝ තව ඉස්සරහට බලන්න ආදරෙන් එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් තව ගොඩාක් වීඩියෝ එක දික් කරන්න. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ දැම්මහම බලන්න. ඔයාලා මාව subscribe එකක් දාලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මගේ වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ කමෙන්ට් දාන කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා. මොකද මම අලුතෙන් මේ YouTube එක කරන්නේ. එතකොට මම ආසයි ඔයගොල්ලෝ මේ මට දාන කමෙන්ට් වලට මම ඒවට thank you කියලා අනිවාර්යෙන් මේ පොඩි හරි reply එකක් තියන්න. එහෙනම් මගේ වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතියි.